ජපන් බටු ගෙඩි උයලා කාලා තියෙනවද? මම නම් මීට කලින් කාලා නෑ. හොඳට ඉරේලිය වැටෙන තැනක හැදිලා තියෙන හින්දාද කොහෙද ජපන් බටු ගහේ ගෙඩි ගොඩාක් තිබ්බා. ඉතින් මායි බබයි මහත්තයයි අපි තුන්දෙනාම ජපන් බටු ගෙඩි කැඩුවා, කඩලා තාරෙන්ගෙට පොතු වැරියා. මගේ චූටි මැණිකත් පැත්තකට වෙලා ඉඳගෙන ඒ වගේ තිබ්බ රතු පාට මල් කඩනවා. හදන්න දන්නේ නැති හින්දාම මම වීඩියෝ එකක් බැලුවා. ඒකේ නම් පම්බටු ගෙඩි කඩලා ඒක ගෙඩි පිටින්ම තම්බනවා. ඒ වුණාට අපි මේක පොතු ඇරලාම උණුවතර දාලා පියනකින් වහලා ටික වෙලාවක් තැම්බෙන්න තිබ්බා. පැය භාගයකින් විතර ඇරලා බලද්දි චූටක් පාට වෙනස් වෙලා. ඉතින් ඊට පස්සේ සාමාන්‍යයෙන් එළවලුවත් තෙල් දාන විදිහට තෙල් ටික රත් වෙන්න තියලා ඒකට සුදු ලූණු රම්පේ කරපිංචා කොච්චිත් දාලා කලවම් කරලා ටික වෙලාවක් තිබ්බා. ඊට පස්සේ ඒකට ලුණු, කෑලි මිරිස්, කහ, තුන පහ දාලා ආයෙත් කලවම් කරා. අර තම්බගත්ත ජපන් බටු ගෙඩි ටික දැම්මා. ඒකත් කලවම් කරලා ටික වෙලාවක් වහලා තිබ්බා. විනාඩි 10ක් විතර තියලා ටික වෙලාවකින් බලද්දි අනේක ඇත්තටම ලස්සනයි වගේම රස පාටටත් තිබ්බා. ඇත්තටම රස කෑමක්. හදලා බලන්නකෝ. මතක ඇතුව පොතු ඇරලම තම්බන්න. ඒක මොකටත් හොඳයි. ආයෙත් දවසක මේ වගේ වීඩියෝ එකකින් හම්බෙන්න. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාගෙන යන්න. මිතුලියා ෆැමිලි channel එකත් subscribe කරන්න. Bye bye.